සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආයෙ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න මේ දවසේ මං උදෙන්ම පහන තියලා මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මේක ටිකක් ලොකු ඕඩර් එකක්. ඒ කියන්නේ මට එකම දුවෙකුට ඇඳුම් 3ක් ඕඩර් කරා. ඒ වගේම ඒ දුවගේ අම්මටත් සාරි එකකුත් එක්ක. ඉතින් ටිකක් ලොකු ඕඩර් එකක් නිසා ටිකක් ටයිම් එක ගියා. මට සතියක විතර කාලයක් ගියා මේ ඇඳුම් 3යි සාරි එකයි කරගන්න. ඉතින් මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. වීඩියෝ එකත් ටිකක් දිග වීඩියෝ එකක් තිබුණේ. මම මේ ගොඩාක් කට් කරලා තමයි මේ විදියට පොඩි වීඩියෝ එකක් විදියට ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔන්න මුලින්ම මම කරන්න ගත්තේ මෙන්න මේ බ්ලූ කලර් ඩ්‍රෙස් එක. මේ ඩ්‍රෙස් එක මම අර කලින් කරලා තියෙන සී තීම් එකටම තමයි කරලා ඉල්ලුවේ. ඉතින් ඒ අක්කා මට කැමති විදියට කරන්න කියලා කිව්වා. ඉතින් මං යවපු ඩිසයින්ස් වලින් මේ ඩිසයින් එක සිලෙක්ට් කරලා මේ කලර් එකෙන්ම තමයි ඒ සී තීම් එකේ ඩ්‍රෙස් එක කරලා ඉල්ලුවේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන ගොඩාක් යාළුවෝ ආස මං කරන පේන්ටිං වීඩියෝස් වලටනේ. ඉතින් මේකේ ඔන්න මං පේන්ටිං වීඩියෝස් ගොඩාක් අරන් ඇවිල්ලා තියෙනවා. කොහොමද මම මගේ පේන්ට්ස් කරගන්නේ කියලා. ඒත් ඔක්කොම පේන්ට් කරන විදිය නම් මං අරන් ඇවිල්ලා නෑ. මොකද එහෙම අරන් එන්න අමාරුයි. ගොඩක් වෙලාව යන වැඩක් නෙමෙයි පේන්ට් එකක් කරනවා කියන්නේ. ඉතින් මම පුළුවන් විදියට කට් කර තමයි ඔයාලට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේකේ මේ මම කරන්නේ මුලින්ම මාළුවෙක් තමයි මේ පේන්ට් කරගන්නේ. ඔයාලා දන්නවනේ මම ස්කෙච් එකක් ඇඳගන්නේ නැහැ. ඉතින් මේකේ මම ස්කෙච් එකත් මේකෙත් ඒ විදිහටම ඇඳගත්තේ නැහැ. ඉතින් අඳින්න නැතුව තමයි මේ පේන්ට් එක මම කරගත්තේ. ගොඩාක් යාළුවෝ මගෙන් අහනවා මොකද්ද මම මේ පාවිච්චි කරන මැටීරියල් එක කියලා. මම ගොඩාක් තැන්වලදී මේක කියලාත් තියෙනවා. මම මේ පාවිච්චි කරන්නේ මේක කියන්නේ මෙහි වියට්නාම් සිල්ක් මැටීරියල් කියලා. ඒ වුණාට ඇත්තටම මේකේ නම ක්‍රේප් බැක් සැටින් මැටීරියල් එක. ඉතින් මේ මැටීරියල් එකෙන් තමයි මම මේ පේන්ට් එක ගොඩක් වෙලාවට කරලා මේ පාටි ඩ්‍රෙසස් කරගන්නේ. මොකද මේ මැටීරියල් එක හරිම කම්ෆර්ටබල්. ඒ වගේම හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම ක්වොලිටි එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ. මේකෙත් ක්වොලිටිස් කීපයක් තියෙනවා. ඒක අපි චුට්ටක් බලලා තමයි අපි මේ මැටීරියල් එක ගනිද්දී ගන්න ඕනේ. ඉතින් ඒ මැටීරියල් එකේ තමයි ගොඩක් වෙලාවට මම මේ පාටි ඩ්‍රෙසස් කරගන්නේ. ඊට අමතරව මම තව ගන්නවා ඔගෙන්ස මැටීරියල් එකක් ගන්නවා. ඒකත් ස්පෙෂල් රික්වෙස්ට් එකක් ආවොත් තමයි ඒකෙන් කරගන්නේ. තව මේ ළඟදි මම අලුත්ම මැටීරියල් එකක් try කරා. ඇත්තටම මේ මැටීරියල් එකේ නම නම් මම දන්නේ නැහැ. ඒ මැටීරියල් එකෙන් කරපු ඩ්‍රෙස් එකත් මං ඉක්මනටම ඔයාලට අරගෙන එන්නම්. මොකද ඒවත් මම වීඩියෝ කරලා මගේ ෆෝන් එකේ තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මගේ ෆෝන් එකේ දැන් ස්ටෝරේජ් හොඳටම වැඩි වෙලා තියෙන්නේ මේ වීඩියෝස් ඔක්කොම තියෙන නිසා. ඉතින් මං ඉක්මනට මේ වීඩියෝස් ටිකත් අරගෙන එන්නම්. ඉතින් ඇත්තටම මට වීඩියෝස් අරගෙන එන්න වෙන්නේ නැත්තේ මේ දවස්වල ඕඩර්ස් තියෙන නිසා. මොකද ගොඩාක් ඒවා මම තනියමනේ කරන්නේ. එතකොට ඇත්තටම මට වොයිස් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරන්න තරම් ටයිම් එකක් නැහැ. බබාගේ වැඩත් කරන ගමන් ඒ දේවල් එක්කනේ කරන්නේ. ඒත් මම ටයිම් එකක් කොහොම හරි හොයාගෙන ඔයාලට මේ වීඩියෝ එක වගේම ඉක්මනින්ම වීඩියෝස් අරගෙන එන්නම්. මොකද මටත් තේරෙනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ මගෙන් අහනවා ඇයි අක්කේ වීඩියෝස් ගේන්නේ නැත්තේ එහෙම කියලා මැසේජ් කරලා අහනවා. ඉතින් මම ඉතින් කොහොම හරි වීඩියෝ එකක් ගේන්නම් කියලා කිව්වට මට ඉක්මනට අරගෙන එන්න වෙන්නේ නැහැ. ඒ වුණාට මම කොහොම හරි ඉස්සරහට try එකක් දෙනවා. එක වීක් එකකට එක වීඩියෝ එක ගන්න
ගානේ හරි අරගෙන එන්න ඔයාලට. හරි ඔන්න අපි ආයි පේන්ට් එකට යමු. ඉතින් දැන් ඔන්න මේ පේන්ට් එකේ තාම මම මේ টොප් පාර්ට් එක තමයි කරගන්නේ. දැන් මම ග්‍රීන් කලර් එකෙන් තමයි මේ පේන්ට් එක කරගන්නේ. ඉතින් පේන්ට් කලර්ස් ගැන කතා කරොත් ඔයාලා මේ කලර්ස් සිලෙක්ට් කරගනිද්දී මුලින්ම ඒ තීම් එකට යන කලර්ස් මොනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඔයා කස්ටමර් කෙනෙකුට කරන ඩිසයින් එකක් නම් ඒ කස්ටමර් කැමති කලර්ස් මොනවද? එතකොට දැන් ඔයා බර්ත්ඩේ එකකට වගේ නම් කරන්නේ ඒ බර්ත්ඩේ තීම් එකට යන කලර්ස් මොනවද කියලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් දැන් ගොඩාක් වෙලාවට අපි තීම් එකකටනේ කරන්නේ ඕන දෙයක්. ඒ නැත්තම් ඒක මැච් වෙන්නේ නැහැ. අපි කරන දෙයට ඒක මැච් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් කලර්ස් ගැන හොඳට ඔයා දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට නැතුව ඔයාට ඕන විදියට ඔයාගේ කලර්ස් දාලා කරගත්තොත් ඒක ඔයාගේ බිස්නස් එකටත් හොඳ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි මුලින්ම බලන්න ඕනේ ඕඩර් එකේ මොනවද දැන් මේ වගේ පේන්ට් එකක් එක්ක යන එකක් නම් මැටීරියල් කලර් එක, ඒ වගේම පේන්ට් කලර් එක, ඒ වගේම තීම් එක, තව ඒ කස්ටමර් සිලෙක්ට් කරන මොනවද ඉමේජස් මොනවද කියලා ඒ දේවල් ගැන හොඳ අයිඩියා එකක් තියාගෙන ඒව කස්ටමර් එක ඩිස්කස් කරලා කන්ෆර්ම් කරගෙන තමයි අපි මේ ඕඩර් එකක් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් මමත් ගොඩක් වෙලාවට මේ ඔක්කොම කන්ෆර්ම් කරගෙන තමයි මේ හැම ඕඩර් එකක්ම කරන්න පටන් ගන්නේ. මොකද මම මගේ බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ පොඩි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අපි හැමෝටම එහෙමනේ. අපි හැමෝම බිස්නස් කරන්න ගත්තාම පොඩි ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නත් එක්ක ඒ ගැටලු ඒ ගැටලු විසඳ ගන්න ගමන් ඒ වගේ ගැටලු තව මොනවද ඇති වෙන්න පුළුවන්, ඒවට මොනවද සොලියුෂන්ස් කියලාත් අපි ඉගෙන ගනිමින් තමයි මේ බිස්නස් එකක් කරගෙන යන්නේ. ඕනම කෙනෙක් එහෙමනේ. අපි බිස්නස් එකක් කරනකොට එක අයට එන එක ගැටලු එක විදියයි. ඉතින් ඒ නිසා ඔයාලා බිස්නස් එකක් කරන්න බලාගෙන ඉන්න යාළුවෙක් නම් අනිවාර්යෙන් මේ දේවල් ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. මුලින්ම අපි බලන්න ඕනේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක. මොකද ඒක තමයි ප්‍රධානම දේ බිස්නස් එකක තියෙන්න ඕනේ. නැත්තම් අපි මොන දේ කරත් වැඩක් නැහැ. ඒ වගේම අපි කස්ටමර්ට හොඳට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද අපි කස්ටමර් කෙනෙක් අපි ගාවට එන්නේ අපෙන් සර්විස් එකක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට එයා අපිට සල්ලි දීලා තමයි අපෙන් ඒ සර්විස් එක බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඒ ගන්න මුදලට කරන්න පුළුවන් උපරිම සාධාරණයේ ඉෂ්ට කරන්න අනිවාර්යයෙන්ම මග බලා ගන්න ඕනේ. නැත්තම් ඇත්තටම අපේ බිස්නස් එක කරගෙන යන්න අපිට ටිකක් අමාරු වෙනවා. ඔන්න ඒක මට හිතුණා කියන්න. මේ තියෙන්නේ මම කරපු අනිත් ඩ්‍රෙස් එක. මේක ටිකක් ඕෆ් වයිට් වගේ යන ඩ්‍රෙස් එකක්. මේ කියන්නේ මේ විදියට පින්ක් එකෙන් පින්ක් කලර් තීම් එකකට තමයි මේ පේන්ට් එක යන්නේ. ඔන්න මේකේ මේ රෝසස් පේන්ට් කරද්දී මම මේ වීඩියෝ එක ගත්තේ. මගෙන් නංගි කෙනෙක් ඉල්ලලා තිබුණා අක්කා කොහොමද රෝසස් පේන්ට් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේක හරිම ලේසි. ලොකු අමාරු පේන්ට් එකක් නෙවෙයි. ඒ නිසා මං හිතුවා මේකත් මේ වීඩියෝ එකට එකතු කරන්න ඕනේ කියලා. මෙතෙන්දි මම පාවිච්චි කරලා තියෙනවා බ්‍රවුන් කලර් එක, ඒ වගේම පින්ක් එක, ඊට අමතරව වයිට්, තව ගෝල්ඩ් එකත් පොඩ්ඩක් මික්ස් කරගෙන තියෙනවා. මේ විදියට හරිම ලේසි මේ පේන්ට් එක කරගන්න. ඔයාලා try කරලා බලන්න. මම මේක කරන විදිය අරගෙන ඇවිල්ලා තියෙනවානේ. ඔයාලටත් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන් කොහොමද මේ රෝස් එක පේන්ට් කරගන්නේ කියලා.
ඉතින් මේ ඩ්‍රෙස් එක මම කරගන්නේ බැලරිනා තීම් එකට. ඒක බැලරිනා තීම් එකට තමයි ඒ අක්කා මගෙන් ඉල්ලුවේ. ඇත්තටම මෙතන එකම දුවෙකුට යන නිසා තීම්ස් 3කට තමයි මම කරගන්නේ. එතකොට අපි අර එකම වගේ පේන්න කරගන්නේ නැතුව ටිකක් වෙනස් වෙනස් විදියට තමයි කරන්න try කරන්න ඕනේ. හැබැයි ඩ්‍රෙස් එකේ ඩිසයින් එකම නම් එකමයි. ඒ කියන්නේ පප් ස්ලීව් එක දාලා රවුන්ඩ් නෙක් එක දාලා නෝමල් ඩ්‍රෙස් එක. ඒ වගේම යටට මම කැන් ලේයර් එකකුත් ඇටෑච් කරගත්තා. ඒ හැම ඩ්‍රෙස් එකටම ඒ වගේම අක්කා ගාව මට මතක විදියට කැන් ස්කර්ට් එකක් තියෙනවා කියලාත් කිව්වා. ඉතින් එතකොට තව පෆ් වෙලා පෙනෙයි. ඉතින් ඔන්න මේ තව දවසක් ඉතින් ඔය විදියට තමයි මේ දවස් ටිකම ගත වුණේ. මම මේ සමහර වීඩියෝස් කිසිම පිළිවෙලක් නැතුව වගේ එකතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තැන් තැන් වලින් වගේ. මොකද ඩ්‍රෙසස් 3 මම මුලින්ම පේන්ට්ස් 3 කරගෙන ඉවර කරගෙන තමයි මහන්න පටන් ගත්තේ. නැත්තම් අර එක පේන්ට් එකක් ඉවර කළා මහලා ආයි පේන්ට් එකක් කරලා එහෙමත් පුළුවන්. ඒ වුණාට මට හිතුණා මේක ගොඩක් ලේසි වෙයි කියලා පේන්ට්ස් ටික ඔක්කොම ඉවර කරලා ඩ්‍රෙසස් ටික මහන්න ගත්තොත්. ඔන්න මේ තියෙන්නේ අනිත් ඩ්‍රෙස් එක. මේක බේජ් කලර් ඩ්‍රෙස් එකක්. මේක තමයි මං කරන්න ආසාවෙන්ම හිටපු ඩ්‍රෙස් එක. ඒ කියන්නේ මේක මගේම නිර්මාණයක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. මොකද මේක මම ඉන්ස්ටා එකේ දැකලා තියෙනවා. මේ ඩ්‍රෙස් එක තියෙනවා වෙන රටක පේජ් එකකින් තමයි මේක දාලා තිබුණේ. ඒක හරිම ලස්සනයි. ඉතින් මට ඒක ඕඩර් එකක් එයි කියලා මං හිතුවේ නැහැ. ඉතින් ඒ අක්කා මට ඒ ඕඩර් එක දුන්නා ඒක ඒ විදිහටම ඕනි කියලා. ඉතින් මම try එකක් දුන්න කරන්න. මට හිතෙනවා මං මේකට සාධාරණයක් ඉෂ්ට කරා කියලා. ඉතින් මේ මැටීරියල් එකෙන් නෙවෙයි ඒ ඩ්‍රෙස් එක නම් කරලා තිබුණේ. ඒක ටිකක් බ්‍රයිඩල් සෙටින් වගේ මැටීරියල් එකකින් තමයි ඒ ඩ්‍රෙස් එක කරලා තිබුණේ. අනික ඒ බ්‍රයිඩල් සෙටින් එක පොඩ්ඩක් ඝනකමයිනේ මේකට වඩා. ඒ නිසා ඒක ගොඩක් අර පෆ් වෙලා වගේ තියෙනවා. දැන් මම මෙතෙන්දි ගත්තේ වියට්නාම් සිල්ක් මැටීරියල් එක නිසා ඒ ලුක් එක නම් මේ ඩ්‍රෙස් එකේ ආවේ නැහැ. ඒ වුණාට මම පේන්ට් එක එතකොට මේකේ අපි හෑන්ඩ් බීඩඩ් යන ඒවා ඒ ඔක්කොමත් එක්ක පේන්ට්ස් නම් ඔක්කොම මං ඒ විදියටම ගන්න try කරා. ඉතින් දැන් මේ වගේ පේන්ට්ස් එක පේන්ට් කරද්දි හරිම අමාරුයි. මොකද මේක අර අයිකොනික් කාටුන් කැරක්ටර්ස්නේ. එතකොට අපි ඒ විදියටම පේන්ට් එක කරේ නැති වුණොත් ඒ කැරක්ටර් එකේ රියල් ලුක් එක එන්නේ නැහැ. දැන් අපි මේ පූ ගත්තොත් මෙයාගේ අපි දැන් හිතමු ඔයාගේ අයි එකක් වෙන තැනක අපි චුට්ටක් එහෙම කරලා පේන්ට් එක කරා කියලා. එතකොට එයා අර පූ කෙනෙක් වගේ නෙවෙයි. ඇත්තම පූ වගේ නෙවෙයි. එතකොට එයා අපි පූ කෙනෙක් කියලා අඳුරගන්නේ එයාගේ කලර් එකෙන්, එයාගේ ටී-ෂර්ට් කලර් එකෙනුයි, එයාගේ ෂේප් එකනුයි විතරයි. ඉතින් ඒ නිසා මේ වගේ අයිකොනික් කැරක්ටර්ස් දාලා පේන්ට් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා ට්‍රේස් කරගෙන කරන්න මතක තියාගන්න. මොකද නැත්තම් ඇත්තටම ඒ කාටුන් කැරක්ටර් එක ඒ විදියටම පේන්ට් කරන්න බැහැ අපට. ඉතින් මේ වගේ එකක් කරද්දි ටිකක් ලොකු මහන්සියක් දරන්න වෙනවා අපි අනිත් කරන පේන්ටඩ් ඩ්‍රෙස් වලට වඩා. ඒත් එක්කම තව මට කියන්න ලොකු දෙයක් තියෙනවා. ඇත්තටම මේවා අපි මේ කරන්නේ හෑන්ඩ්මේඩ් අයිටම්ස්නේ. ඉතින් ඒ නිසා අපිට මේ වගේ දේවල් කරද්දී ලොකු කාලයක් ගත වෙනවා. ඒ වගේම ලොකු මහන්සියක් කරන්න වෙනවා. ඉතින් මේක ආසාවෙන් කරන කෙනෙක්ට තමයි ඇත්තටම මේ වගේ බිස්නස් එකක් කරන්න පුළුවන්. ලාභය විතරක් බලාපොරොත්තුවෙන් කරන කෙනෙකුට නම් ඇත්තටම මේ වගේ දෙයක් කරන්න බැහැ. මොකද ඇත්තටම මේකේ මහන්සිය හැටියට අපිට ලාභයක් ලැබෙන්නේ නැහැ. ඇත්තම කියන්න ඕනේ. මොකද අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට අපිට දෙන්න පුළුවන් උපරිම
ප්‍රයිස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ටාගට් කරන කස්ටමර් ලෙවල් එකත් එක්ක අපිට දෙන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවා. දැන් මම ඒ ප්‍රයිස් රේන්ජ් එක අඳුරගෙන තියෙන්නේ. මොකද ඇත්තටම ඒ රේන්ජ් එකට තමයි අපිට සෙල් කරන්න පුළුවන්. මොකද මීට වඩා අපි ප්‍රයිස් එක වැඩි කරොත් ඇත්තටම ඒක කස්ටමර් කෙනෙකුට දරා ගන්න බෑ. එතකොට ඒ කස්ටමර් ටික ගන්න බෑ. එතකොට අපේ බිස්නස් එක අපිට කරගෙන යන්නත් බෑ. ඒ නිසා අපි ඒක ප්‍රයිස් රේන්ජ් එකක් තියාගෙන අපේ මහන්සියට ගන්න පුළුවන්. ඇත්තටම මම සෙල් කරන්නේ මගේ මහන්සියට ගන්න පුළුවන් අවම මුදලක් තමයි. මොකද දැන් මේක මම ලාභේ බලාගෙනම කරන දෙයක් නෙවෙයි. මම ඇත්තටම හරිම ආසාවෙන් කරන දෙයක්. මං හිතන්නේ මම දැනට ලංකාවේ කොහෙවත් දැකලා නැහැ මේ වගේ හෑන්ඩ් පේන්ටඩ් පාටි ඩ්‍රෙසස් කරන පේජ් එකක් මම තාම හරියට දැකලා නැහැ. ඇත්තටම ඔයාලා දැකලා තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මම තාම එහෙම දැකලා නැහැ. මං කියන්නේ මේ මං විතරයි මේව කරන්නේ කියලා. එහෙම නෙවෙයි මං කියන්නේ මම දැකලා නැහැ තාම. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේකෙන් ලොකු ලාභයක් ලැබෙන්නේ නැති නිසානේ ඒක කරන්න කෙනෙක් අපි කරන්නේ නැත්තේ. දැන් ගොඩාක් දේවල් එකම දේ කරන්නේ ඒකෙන් ලොකු ලාභයක් ලැබෙන නිසා. එහෙම නැතුව මේ වගේ දේවල් අර හරිම සීමිත ප්‍රමාණයක් කරනවා කියන්නේ ඒකෙන් ලොකු ලාභයක් ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපිට ආසාව තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ දෙයක් ඉස්සරහට අරගෙන යන්න. ඉතින් අපි ඒකට try කරන්න ඕනේ. ඉතින් දැන් මම මේකට ගොඩාක් ආස නිසා තමයි මම මේ දේ කරන්නේ. ඉතින් ඇත්තටම මම ආසාවෙන් කරන්නේ. මම පුදුම තරම් ආසයි මේ වගේ වෙනස් ඇඳුම් කරලා චූටි බබාලා ඒ වැඳලා ඉන්නව බලන්න ඇත්තටම හරිම ආසයි. ඔන්න මගේ කතාවත් අහන ගමන් ඔයාලා බලන්න ඇති මම මේ මොනවද මේ කරන්නේ කියලා. දැන් මේ කරන්නේ අනිත් ඩ්‍රෙස් එකේ බැලරිනා කෙනෙක් තමයි පේන්ට් කරන්නේ. ඉතින් දැන් මේකේ මම පොඩ්ඩක් කවලම් වෙලා වගේ තමයි වීඩියෝස් එකතු වෙලා තියෙන්නේ. අනේ ඒකට මාත් එක තරහ වෙන්න එපා. ඉතින් මොකද එකට පේන්ට් එක කරපු නිසා තමයි එහෙම එක එක තැන් වලින් මේ වගේ වීඩියෝස් ෂොට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් එක්ක ඔන්න ඔය විදියට මේ පේන්ට්ස් හැඩ ටික මම කරගත්තා. ඉතින් ඇත්තටම මහන්න නම් මට ලොකු ටයිම් එකක් යන්නේ නැහැ. පේන්ට් එකට තමයි ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ. ඔය තියෙන්නේ මම කරගත්ත අර පූ තීම් එකට කරගත්ත ඩ්‍රෙස් එකේ පේන්ට් එක. ඉතින් ඔන්න ඔය විදියට කරගත්ත. ඒකේ පොඩ්ඩක් මේකේ නම් ඔක්කොම යන්නේ හෑන්ඩ් ස්ටිචස් එහෙම යනවා. අනිත් ඒවා ගැන මම කරන්නේ ගොඩක් වෙලාවට පර්ල්ස් අලවන එකනේ. ඉතින් ඒ ඩ්‍රෙසස් මේ ඩ්‍රෙසස් දෙකේ දැන් පෙන්නන මේ ඩ්‍රෙසස් දෙකේ පර්ල්ස් අලවලා කරන්නේ. අර පූ තීම් එකට කරපු එකේ මම කරේ හෑන්ඩ් එම්බ්‍රොයිඩර් හෑන්ඩ් බීඩඩ් ඒ වගේ ඇටැච්මන්ට් ටිකක් තමයි යන්නේ. ඉතින් ඔන්න දැන් පේන්ට් එක ඉවරයි. දැන් මහන්න තමයි ඉතින් තියෙන්නේ. තව මට කියන්න බැරි වුණානේ ඇත්තටම මේ ඩ්‍රෙසස් තුනයි සාරි එකයි ඇත්තටම ලංකාවේ ඉන්න අක්කා කෙනෙකුට නෙවෙයි මේක මම කරගත්තේ. මේක ඉතාලි වලින් තමයි මට මේ ඕඩර් එක ආවේ. මට ඒක කියන්න බැරි වුණානේ. ඉතාලි වලින් ආපු ඕඩර් එකක් මම දන්න අක්කා කෙනෙක්ගේ යාළුවෙක් තමයි මේ ඕඩර් එක මට දුන්නේ. ඉතින් ඒ ඩ්‍රෙසස් ටික ඇඳලා ඒ චූටි සුරංගනාවිගේ ෆොටෝස් මට එවලා තිබුණා ඒ අක්කා. ඇත්තටම හරිම ලස්සනට තිබුණා. මට ඉතින් ඒක තමයි ලොකුම සතුට මේ වගේ ඕඩර් එකක් කරාට පස්සේ අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට ඒකනේ. ඉතින් ඔන්න දැන් මේ මම කරන්නේ අර පූ තීම් එකට කරපු ඩ්‍රෙස් එක තියනානේ. ඒකේ තියනවා පොඩි බීස්ලා ටිකක් නිකන් 3D ලුක් එකකට වගේ ඇටච් කරලා තියෙනවා ඩ්‍රෙස් එකට. ඉතින් මම දැන් මේ ඒක කරන්න තමයි try කරන්නේ. ඉතින් මම ඒක කරද්දී මම මෙන්න මේ විදියට කම්බිවල ඩබල් ටේප් අර ගම් ටේප් එක ඔතලා ඊට පස්සේ මං ගාව තිබුණා මෙන්න මේ yellow color එකේ මේක මට හනිකෝම් මැටීරියල් එකක් වගේ එකක් තමයි මේ මැටීරියල් එක. ඒකෙන් මට හිතුණා මේ මීමැස්සුන්ගේ ඇඟ කොටස හදාගන්න පුළුවන් කියලා. ඉතින් මං ඒකෙන් ඔන්න ඔය විදියට එකතු කරලා මට ඒ වෙලාවට හිතෙන විදියට මම මේ විදියට මේ බීස්ලා ටික හදාගත්තා.
ගත්තා. ඉතින් මට පුළුවන් විදියට මම ඒක try කරා. ඒක ඇත්තටම හොඳට ආවා. ඉතින් ඒක තමයි මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ මම කොහොමද ඒක හදාගන්නේ කියලා. ඔන්න මේ තියෙන්නේ මං ඒ කරගත්ත චූටි බීස්ලා ටික. ඉතින් මේකට මම චූටි පිහාටු දෙකකුත් දැම්ම ඕගෙන්ස මැටීරියල් එකෙන්. එයාලට තියෙන චූටි තුනී පිහාටුනේ. ඉතින් ඕගෙන්ස මැටීරියල් එකෙන් දානවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ බීස්ලා ටික ආවේ. බීස්ලා මට මතක විදියට 3 දෙනෙක් වගේ තමයි මං මේ ඩ්‍රෙස් එකට ඇටච් කරගත්තේ. ඉතින් ඔන්න මම ඩ්‍රෙසස් ටික මහලා ඉවරයි දැන්. ඉතින් ගොඩාක් මහන්සි වෙලා ඉතින් මේ ඩ්‍රෙසස් ටික මහලා අන්තිමට මම මේ ෆිනිෂ් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ මම කරන්නේ හොඳට අයන් කරගන්නවා ඩ්‍රෙසස් ටික. මේ විදියට අයන් කරලා ඊට පස්සේ තමයි මම පර්ල්ස් අලවන ඒවා කරගන්නේ. මොකද නැත්තම් අපිට අයන් කරන්න බැහැනේ පර්ල්ස් එහෙම ඇලෙවුවට පස්සේ චුට්ටක් අමාරුයි. ඉතින් අර අපි පේන්ට් එක පොඩ්ඩක් අර මැටීරියල් එකට සෙට් කරගන්න ඕනේ. ඒ නිසා අපි අයන් කරලා තමයි පර්ල්ස් අලවන ඒවා කරන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ මං අර කරගත්ත පුදීමකට කරගත්ත ඩ්‍රෙස් එක. බලන්නකො ලස්සනයිද කියලා. ඒක ඇත්තටම හරිම ලස්සනට ආවා. මට ඇත්තටම හරිම සතුටුයි. මොකද මං ඒකට ගොඩාක් මහන්සි වුණා. ඉතින් මේ මහන්සිය විදියටම මේ ඩ්‍රෙස් එක ලස්සනට මට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ ස්ලීව් එකත් ටිකක් වෙනස් විදියකට තමයි ගත්තේ. පෆ් ස්ලීව් එක උනාට ලයිනින් කරලා ඒ විදියට තමයි ඒකේ ස්ලීව් එකත් ගත්තේ. ඔය තියෙන්නේ ඒ ඩ්‍රෙස් එක. මේ තියෙන්නේ ඒකේ පේන්ට්ස් ටිකත් එක්ක මම බීඩ්ස් ඇටැච්මන්ට් ගියානේ. ඒ ටික කොහොමද කරගෙන තියෙන්නේ කියලා බලන්නකො. ඉතින් මේක මේ අර වියට්නාම් සිල්ක් මැටීරියල් එකේ හරි පැත්ත. එතකොට මම අනිත් ඩ්‍රෙසස් දෙක කරගත්තේ ඒ වියට්නාම් සිල්ක් මැටීරියල් එකේ කන පිට පැත්තෙන්. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් ඩ්‍රෙස් එක. බැලරිනා තීම් එකට කරපු ඩ්‍රෙස් එක. මේකේ පර්ල්ස් එතකොට ස්ටෝන්ස් මේ ඔක්කොම අලවලා තමයි මේ තියෙන්නේ. මේ ඩ්‍රෙස් එක නම් මම කලින් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවානේ කොහොමද මම කරගත්තේ කියලා. ඉතින් ඒ විදිහටම තමයි මේක කරගෙන තියෙන්නේ. තව මේකට මම රෝසස් ටිකක් වගේ තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මම හරිම ආසයි වෙනස් විදිහේ පේන්ට්ස් ඇඩ් කරගන්න එකම පේන්ට් එක කරනවට වඩා. මොකද එතකොට අපිට ආසාවෙන් කරන්න පුළුවන්. මම අර එකම පේන්ට් එක කරන්න එකටම කොටු වෙන්න කැමති නෑ. ගොඩක් වෙලාවට මම කස්ටමර්ගෙන් අහලා පේන්ට් එක චේන්ජ් කරගන්නවා. මොකද ඒක මට ඕනේ යුනික් දෙයක් දෙන්න. එතකොට ඒ චූටි බබා අඳින්නේ ඒ බබාගේ ඩ්‍රෙස් එක. එතකොට ඒ ඩ්‍රෙස් එකේ ඒ පේන්ට් එක ඒ බබාගේ ඩ්‍රෙස් එකේ විතරයි ඒ පේන්ට් එක තියෙන්නේ. ඉතින් මට ඒ නිසා මං ආසයි වෙනස් දෙයක් කරන්න. අර ඒකම ඒ ඩිසයින් එකම ඕනේ කියලා කිව්වොත් විතරයි මං ඒකම කරන්නේ. නැත්තම් පොඩි චේන්ජස් කරන්නද කියලා අහලා කස්ටමර් ඕකේ කියලා මට කිව්වොත් මං එතකොට පේන්ට් එක පොඩ්ඩක් චේන්ජ් කරලා තමයි දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අර සීතීම් එකට කරගත්ත ඩ්‍රෙස් එක. ඉතින් මේකට මම පර්ල්ස් බීඩ්ස් මුකුත් ඇටච් කරගත්තේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ ඒක එක ෂෝල්ඩර් එකක් නැතුව කරගත්ත ඩ්‍රෙස් එකක්. මට මතක තිබුණේ ඩ්‍රෙසස් තුනේම එකම ඩිසයින් එක වගේ. එහෙම නැහැ. මේ ඩ්‍රෙස් එකේ එක ෂෝල්ඩර් එකක් නැතුව ඔෆ් ෂෝල්ඩර් යන විදියට තමයි කරගත්තේ.
ඔන්න ඉතින් හරිම මහන්සියෙන් ඉවර කරගත්ත ලොකු ඕඩර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මට හරිම සතුටුයි. එකම චූටි බබෙකුට යන පළවෙනි ඕඩර් එක මගේ ගවුම් 3ක් එකම බබෙකුට යන. ඉතින් මට ඒ නිසා ගොඩාක් ලොකු සතුටක් තියෙනවා. අනික මේක යන්නේ ලංකාවෙන් පිටටනේ. ඒක තව ලොකු සතුටක්. ඉතින් ඔන්න මගේ බබත් උඩ පැන ඉන්නවා. ඉතින් මේ ඕඩර් එක මට කුරිය කරගන්න තරම් ටයිම් එකක් තිබුණේ නැති නිසා මගේ හස්බන්ඩ් මේක ගිහිල්ලා තමයි දුන්නේ අක්කලාගේ ගෙදරට. ඒ අක්කලාගේ ගෙදරින් ඒක තව පාර්සල් එකකුත් එක්ක තමයි යවනවා කියලා කිව්වේ. ඉතින් ওই විදියට කොහොම හරි ඒ වැඩේත් මම ඉවර කරගත්තා. ඇත්තටම ওই විදියට තමයි මගේ මේ ඕඩර් එක රෙඩි වුණේ. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ හරිම ආසාවෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඇති කියලා. මොකද ගොඩ දවසකින්නේ අනික ටිකක් දිග වීඩියෝ එකක් ඉතින් මං අරගෙන ආව ගොඩ දවසකින් ආපු නිසා. ඉතින් ආයේ මම කොහොම හරි කලින් කිව්වා වගේ සතියකට එකක් වීඩියෝ එකක් අරගෙන එන්න අනිවාර්යෙන් මම try එකක් දෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවාද මම ඔයාලට අරගෙන එන්නේ කියලා. ඉතින් මේ දවස්වලත් එක ඩ්‍රෙසස් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඒ වගේ නම් මම ලොකු වීඩියෝස් අරගත්තේ නැහැ. මොකද මම කරපු වීඩියෝස් තියෙන නිසා මම ඒ ටික අප්ලෝඩ් කරලා ඔයාලට අලුතෙන් වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම මට පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මං හරිම ආසාවෙන් තමයි ඒවා කියවන්නේ. ඒ වගේම මං අනිවාර්යෙන් ඔයාලා දාන කමෙන්ට්ස් වලට රිප්ලයි අරගෙන එන්නම්. අනේ මට සමාව වෙන්න ඒවට රිප්ලයි කරන්න උනේ නැති එකට. ඉතින් මම පුළුවන් ඉක්මනට මට දාපු කමෙන්ට්ස් ඔක්කොටම මම රිප්ලයි කරන්නම්. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.